මහදේ සැතපීලා ඔබ ඉන්න හිනහිලා සිත්විල කළඹාලා කොඳ කුමුදු හදේ පිපිලා උපදින හැම භවය සරා මහදේ සැතපීලා ඔබ ඉන්න හිනහිලා සිත්විල කළඹාලා කොඳ කුමුදු හදේ පිපිලා කළුවර අහස මෙමා ඔබ සඳවතිය වෙලා තරුමල් කිනි දිනෙලා මවවත් කුසුමලා ඔබ සිටියා මග රැඳිලා ජීවිත ගමන පුරා සඳ සෙවණැල්ලයි මා මහදේ සැතපීලා ඔබ ඉන්න හිනහිලා සිත්විල කළඹාලා කොඳ කුමුදු හදේ පිපිලා ආබං උකු මේ කේස් වලට මට වෙලාවකට මස්සිනා මහත්තයලගේ සනුහරේම සැකයි බා වෙන්න බැරි කමකුත් නෑ මස්සිනා මහත්තයලගේ අක්කා බඳින්න ඉන්න මෑන්ස් මට ඩයල් එකක් ටිකක් සෙටල් ගරේජ් කාරේ හරි හරි එළිය කවුරුවත් නැහැ තුන්රුවන් සරණයි කියලා හිතන් දොට්ට බෑපන් බුදු සරණින් හැම දෙයක්ම යහපතටම හේතු වේවා වතුර උර බිල බලන්න පුතේ. සුන්දරසා. දිව ගිලිගිලි උඩ මතු වෙවි තිබුණේ. ස්තුතියි. යනවා. හරි සුනින්. කොහෙද ඔය පේ වෙලා යන්නේ? ආටා එක ගේන්න. පිරිමියෙක් නැතුව
හිමාලියාගේ හිතේ උඹලා වාගේ පිරිමි 10 දෙනෙක්ගේ හයිය හත්තිය තියෙනවා. ලැජ්ජ බය කියන්නේ එකක්. හිතේ ධෛර්යය කියන්නේ තව එකක්. ওই දෙක පටලව ගත්තාම ගෑනුන්ට ඉතින් දෙයියන්ගේම පිහිට. අනේ මේ ඒකිගේ ලැජ්ජ බය නැති කරන්න නැති කරේ උඹ. වෙන කවුරුත් නෙවෙයි. කොහෙවත් හිටපු අසරණ කෙල්ලක් ගෙනල්ලා ගේ ඇතුළට දහම්. අත් දෙක පිහදාගත්තාම ඔක්කොම හරි කියලා හිතේ. හරි මං ඒ කියමන ඉල්ලා අස් කරගත්තා ඔන්න. ඉල්ලා අස් කරගනින් උඹ මගෙන් දරුකම. මේකේ ඉන්නේ උන් මේ කෙල්ල ගැන මගෙන් අහන ප්‍රශ්න වලට මම මෙරි උපදිනවා බං. කවුද? මොනවද කියන්නේ? කවුද මොනවද කියන්නේ කියලා මම උඹට ඉලපත අරගෙන කියලා දෙන්නද? කවුද මොනවද කියන්නේ? නැන්දේ අපිත් මෙයාට හැමතිස්සෙම කියන්නේ ওই ටික තමයි. ඒත් නැන්ද කියනකොට අහන් ඉන්නවා. අපි කිව්වොත් ගහන්න එනවා. වෙන්සකට දිනන්නේ එච්චරයි. මට අද දවසේ පත්තර සෙට් එකම දෙනවද මුදලාලි? ගජෙන්ද්‍ර මහත්තයා පාර ඉංග්‍රීසි පත්තරයක් කියවනවා. නෑ මට නෙමෙයි මුදලාලි. එහෙනම් නායකත් ඇවිල්ලා. මේ නෑ මේ මම ඔෆිසියට යනකොට ගෙනියන්නේ. සර් පබා මේ සතුන් ටික දීලා ගියේ මුකුත් නොකියමද ගජෙන්ද්‍ර? එහෙමටම කියලා මොකුත් කිව්වේ නෑ සර්. එහෙමටයි කියන්නේ. මේ සර්ට කියන්නේ කියලා මොකුත් කිව්වේ නෑ. යකෝ මූට මං ගෙදෙට්ට එන ටිකට ඉවසන්න බෑනේ. මේ අන්තිමට කොහෙන් කෙලවර වීද මන් දන්නේ නෑ. කියුන්දා මේ තියෙන අපේ සයින්ස් වල මේ සයින්ස් මේ මිනිඔලු ඇඳපුවා නේද? එක්ස්කියුස් මී මේ මං කියන්නේ පාර දුවන්නේ මිනිඔලු ඇඳපුවා. අඩුම ගානේ ගිනි දැල්ල ඇඳපුවත් නැද්ද? නෑ මිස් අයියෝ මකරා එතකොට විකාරද? ඔය ඕන එකක් ඇඳ ගන්න පුළුවන් මිස්ලා ට්‍රයිසෝ එකක් ගත්තට පස්සේ මිස්ලා මුලින්ම ට්‍රයිසෝ එක කලර් එකක් සිලෙක්ට් කරගෙන ඉන්නකො නෑ මම මේ අඳින්න උමනාවට මම ඕනේ මේ නිකන් බලන්න හො මේ තියෙන ප්‍රයිස් මේ අපි අඳිනවා නම් අඳින්න එක්ක මල් පොකුරක්. එහෙම නැත්තම් පොඩි වව එක්ක. මේ ඔප්ෂන් එක මොකක්ද? ප්‍රයිස් ලිස්ට් එක අපි දාලා තියෙන මෙතන Excuse me. Good morning, doctor. ගුඩ් මෝනින් පබා. මට හොස්පිටල් යන ගමන් පබාගේ වැඩේ කරලා දෙන්න පුළුවන් වෙයි. අනේ ලොකු දෙයක් ડોක්ටර්. මං කොතනටද යන්න ඕනේ පබා? ડોක්ටර්ට පහසු තැනකට මම එන්නම් ડોක්ටර්. නෑ. කමක් නෑ පබා. ඒකේ හැටි ලොකු දෙයක් නෙවෙයිනේ. මට තැන කියන්නකෝ. මං ගිහලා සයින් කරන්න. අරීනා ෆිනෑන්ස් එකේ ડોක්ටර්. පෙටා බ්‍රාන්ච් එකේ. කවුද එතන කේස් එක හැන්ඩල් කරන්නේ? නාමල් ජයසිංහ කියලා ඔෆිසර් කෙනෙක්. නාම. රයිට්. මම යමින් ගමන් සයින් කරන්න.
මේ මිනිස්සයා හන්දා අපි අනවශ්‍ය ප්‍රශ්නයක පැටළුණානේ අක්කේ. රෙජිත් තමුන්ගේ ප්‍රශ්න අනුගේ කර පිටින් තියාගෙන උත්තර හොයනවා. ආමන්තගේ මේ ප්‍රශ්නේ හින්දා ඒ මිනිහගේ ජීවිතේ එහෙම පිටින්ම කන පිට පෙරලා අක්කේ තියෙන්නේ. ඒකට මේ දරුවා පලිද මල්ලි? අසාධාරණ කතා කියන්න එපා අක්කේ. මේ මිනිහා අර කෙල්ල පස්සේ වැටිච්ච හින්දානේ මේ ඔක්කොම ප්‍රශ්න. විදර්ශන රෙජීලාට කරපු වරදක් නෑ මල්ලි. මං ඒක හොඳාකාරවම දන්නවා. ඒක රෙජීලා තේරුම් නොගෙන අපි තේරුම් ගත්තයි කියලා පළක් නෑනේ. මම යන්න කියලා අම්මා. තුන්රානි සර්නේ. යනවා වේල පහ වැඩි නැද්ද පුතේ? යමින් ගමන් පොඩි වැඩක් තියෙනවා මේ කරගන්න. මං ගිහින් එන්නම. ඔය ගියත් අර කෙල්ලගේ ලෝන් එකට සයින් කරන්න. පපාගේ? අක්කත් යනකන් ඉඳලානේ මට කියන්නේ. ඔය කෙල්ල හින්දා රෙජීලා ගෙවල් දොරවලුත් අතාරින්නයි ලෑස්තිය. ඒ තත්ත්වය යටතේ මේ මිනිහා මේ හැසිරෙන විදිය සාධාරණද? මොකද්ද මේ මිනිහට වෙලා තියෙන්නේ? මේ විදියට ගියොත් නම් විදර්ශන ඔය කෙල්ලව කරගහයි කියලායි මට බය. අපිව දැකලා ගැස්සුණානේ. අම්මා ගිහිල්ලා පැන්කලේ ලෑස්ති කරන්නකෝ. මම මේ ඉතුරු පහන් ටික පත්තු කරන්න. මේ මගේ අම්මා පපා. මට හිතුණා ડોක්ටර් මේ දරුවගේ නම අහලා තිබුණට දැකලා තිබුණ නෑනේ. බෝධි පූජාවක් තියන්න පටන් ගත්තද? පොයට ඉස්සලා දවස් 7ක් වත් පිළිවෙත් පුරන එක හොඳයි. ආනිසංස තියෙනවා. කතා කරන්නකෝ. මම පෑන් කලේ සූදානම් කරගෙන එන්න.
ඇහුණද උක්කු? ලොකුයි. අම්මලා නංගිලා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා බා. නන්දලා නම් ඉතින් নানা ආකාර කතා කියනවා වසන්තයේ. ඔය කොයි කතාවේද? ඒකනේ පබානංගි කෝකේ වෙතත් නන්දනම් කොයි වෙලාවෙ වෙලත් ඉතින් පුල් තොරන්සේ චට ගාලා කියවනවා. බත් හපලා කෑව ඇති වගේද? විලෝ කුක්කෝ ඒකලේ. මොකද වසන්ත කිව්වේ? එහෙටත් නැතුව මෙහෙටත් නැතුව හිමාලය මේ ගෙදර තියාගෙන ඉන්න එක හරි මදි බා. දැන් වසන්තයි හදන් හිමාලය කියලා අරලන්නේ. එක්ක ගිහින් ඇරලා වන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඉන්න එක පිළිවෙලකට කෙරෙන්න ඕනේ. පිළිවෙලක් වෙනවයි කියන්නේ මේ කසාද බඳිනවා වගේ එකක්. වගේ නෙමෙයි කොයි එක එහෙම තමයි. ওই ටිකොත් තේරෙන්නේ නැහැ. දුම දාගෙන වසන්තයියා. එන්න මම තමයි දෙවනි මනමාල. අපෝ ඊට හොඳයි එනක දාපු වඳුරෙක් කරන් ටයි කෝට් ඇඳුවලා. නෑ නෑ එහෙම නෙවෙයි වසන්තයියා. අපි දෙන්නම කොට මොඩල්නේ. මාව ගන්න බෙස්මන්ට. ටයි කෝට් දාලා ගත්තම නිකන් බබා වගේ ඉඳී. නැද්ද? ආ? සද්ද වහලා නොහිටියොත් ආයි දෙකක් නැහැ උඹලා පාර දන ගස්සනවා. ඔයා බඳිනවා ලොකයි ඒ. දන්න නෙමෙයි බඩ ගන්නන්කෝ. ඒක නම් ඇත්ත. කසාද බැන්දට පස්සේ ඉතින් ලොකු අයට වෙන්නෙත් ඒකම තමයි. බලා හදන්නේ මාව ගුණටන් දන්නේද? නෑ නෑ නෑ. මනමාලයට. පිස්සු යක්කු. දිනපතා මෙවැනි අලුත් ටෙලිනාට්‍ය හා වීඩියෝ නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර රම්සුලු ඔඩියෝ ඇන්ඩ් වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත්ම වීඩියෝ මුලින්ම දැක ගන්න මෙහි ඇති කුඩා සීනුව ක්ලික් කරන්න.